චාරිත්‍රානුකූල මේක ආරම්භ කිරීම සඳහා උත්සවය අපේ පෙර පාසලේ සිනිති දිනයකට කියලා අපේ සංස්කෘතියේ ජන කවි අතුරට අපෙන් ඈත් වෙගෙන යනවා. ඉතින් අපි මුලමලගේ සංගතන මධ්‍යස්ථානවල ගුරු තුමන් හැටියට මේ සංස්කෘතික අපිට ලැබිච්ච උරුමයෙන් පිළිවෙලට තාලයකට ගායනා කරාට පුතාට ගොඩක් ස්තුතියි. ඒ වගේම අපේ පෙර පාසලේ රබන් පද එතකොට රබන් පද කියන්නත් දක්ෂයෝ ඉන්නවා. ඉතින් මම ඒකට මේ බිනුකට කතා කරනවා. බිනුක හිරු ත්‍රිමුක්ති මේ පිටනට කතා කරනවා ආරාධනා කරනවා රබන් පද කියන්න කියලා. සමල්ක උන්ගේ කරේ බොත්තමයි බලන්න හරි ලස්සනයි. කට්ටක් අරගෙන වත්තට යනකොට පැත්ත හිදගෙන කටු කරනවා. උන්ගේ පැත්ත මුද යන්න නැවක් හදනවා. තකදුන් නැවක් හදනවා. ඊළඟට අපිට තියෙන්නේ අවුරුදු ගීතයකට මේ පුංචි බබාලාගේ පොඩි රංගනයක් තියෙනවා. ඒකට දරුවෝ ටික පෙළගැස්සුනා නම් හොඳයි. අපිට අවුරුදු ගීතය ඉදිරිපත් කරන්න. ඊළඟට අපිට තියෙන්නේ චාරිත්‍රානුකූලව පොල්තෙල් ගහන දල්වන්න. මේ ගීතය අවසන් වුණාන් පස්සේ අපි ඒ චාරිත්‍රානුකූලව පොල්තෙල් ගහන දල්වන්න ආරාධිත සමුත්තට ආරාධනා කරමු.
Pansi no, ada deh, men. Pinula deh kalian. Oh, minum. අපේ පාඩම් ටෙක්නිකල් කියලා කරන්නේ ඒක අපි අඩු කරා මේ මල් ගොඩගෙන තියෙන අමුණන්න
ඉද්දමලයි මල් වඩම. බබාට ආශිර්වාද කළා ගමදෙනුව දරුවත් එක්කලා ඊළඟට අපි දරුවන්ව අපේ අර පන්තියේ ලොකු පන්තියේ අසුන් ගන්නවන්න දෙමාපියෝ යන්නේ බබා වාඩි කරන්න ආහාර ගන්න සඳහා දෙමාපියෝ අසුන් කරගෙන ඉන්නවා.
කාලේ ඔයගොල්ලන්ට. අමුලන්න කලබල කරන්න එපා. බබාලා ඔයගොල්ලෝ පුතේ ඔයගොල්ලෝ එන්නේ අවුල ටීචර් එකට යන්න. බබා උලන්න. චලක ටීචර් එකට යන්න. ඔයගොල්ලන් චෙනල් අවුලන්න. මෙතුක හරි හොඳයි. වාසිය ලිහින් කියලා එළියට පුරවනවා වාසිය. පුතේ අර ඉන්න තව. පුතේ අර ඉන්න තව. සමහර පුතාලා වාසිය අරගෙන වටේට කරගෙන මම පොඩි බලන්න. තෙනුගේ මල් හොයන්න. ඔක්කොම ඒ දිනවල තියන්නේ සෙනු සමහර පාම්පිට සෙනු සෙනු අපි එකපාර බලලා ලොකු පන්තියේ ගෑනම තියෙන වෙනම තියෙනවා එකට තියෙන ඉඳ ඇත්තටම ලබනන්න අමුණන්න ඩවිඩ් ඩවිඩ් හරි ඉරිමත් ගන්න අතර අර යාලට ඒගොල්ලන්ගේ ඇලුමිනියම් මලක් අරගෙන කාටරි මලක් අරන් අනිත් අතට ඉරතු වලගෙන එහෙනම් අපි සමාජයට අනකට මලක් කමෙන්නේ දක්ෂතාවය සිදු කරගන්නට යන්නේ කරන්නේ ඉතින් අපි ඒ ඔස්සේ ළඟට තරගයක් අපි ආශිර්වාද කරලා
itu ya dia memang di mana kan? Aku ini kan dah awal lepas ini sudah kita di jalan kan? Karena rana ya apa ya? Bukan tidak balas. නමයි ඩීෂ හරි ඉවරයි එන්න පුතේ එයා ඉවරයි හරි ඔන්න ඩීෂ කරා තියාගන්න ක්‍රියාතිවි ඩීෂ හරි කවුද මේ ඩීෂ පුතා හසරනේ දීෂා හසරනේ සදසේ දීෂා හසරනේ අදහම ගහලා පුඩලක් කරනවා මේ පුතා තමයි වෙනවට තමන්නේ හරියටම තියනවා අපි අපුණියක් ගහන්න ඕනේ හරි මට තේරෙන්නේ විමුක්ති කරුණ තියෙන්නේ සමත්ත තවගෙන යනවා හරි විමුක්ති වෙනවා විමුක්ති කියන එක කියලා නේද අයියා අම්මගෙන් ඔක්කොම අවල අතේ තියාගෙන ඉන්න ෆොටෝ එකක් ගන්නවා අතේ තියාගෙන ඉන්න උනාල එකයි
හිමීටල්ල වතුර දාන්න. හිමින් ගේන පුතේ හලන්න නැතුව හිමින් ගෙනල්ලා පුරවන්න.
රෝස්මරි සූදානම්ද? නුරේෂ් බිනුල සිනිදි පුතේ වාඩි වෙන්න. රුසිරි පුතත් වාඩි වෙන්න. රුසිරි පුතත් චලක වාඩි වෙන්න පුතේ. ලහස් වාඩි වෙන්න. එවි ටීචර් අන්න ඉන්න කමන්න ගොන්න මෙතන. දවසක් කරලා අලුත් තමයි. අන්න දැන් අපි දැන් මේගොල්ලන්ට තප්පර පහක් කරලා බොයි. ලොකුපත් කියලා ගන්නවා. ඔයා බීලි ඉවරයි. දැන් ඔයා බීලි ඉවරයි.
මේපා පුතේ දැන් නංගිනලා හරිය හොඳට හිටියා මල්ලිකත් හරිම හොඳට හිටියා හැමෝම කවුද බීම බීම මොන රසද මොන රසද මොන රසද බීම රසයි නේද හරි එහෙනම් අපි බොමු 1 2 3 game start සීම කරදරයක් නැතුව පුතේ ඔයා අම්මලා තාත්තලා අයියලා අක්කලා කවුරු මොනවා කිව්වත් හිමින් සීරුවේ පුතාලා බොන්න. මේ සීරුවේ බොන්නකෝ පීලා ඔයාලා මේකදලා ඉස්සරහට එන්න. අන්තිම චුට්ට නම් එන්නේ නැහැනේ නේද? ඒ ටික කඩේ. ඔය එක අතට අරගෙන පොතේ කඩලකට දාලා අක්කම් කරගන්න. ඒකත් ඉපුර ගෙලලා තමයි එන්න ඕනේ පිටර ළඟට. මොකද ලොකු අයියලා නේද? ලොකු අක්කලානේ. ඔය බලන්න දැන් කවුද වේගෙන් පීගෙන ගිහින් අන්තිම හරිය ඉන්නේ කියලා. ඕයි හදසී තව ටිකක් තියෙනවා. හදසී වලයි බලන්න පුඩියා. මහන්ස තුඩක් තියෙනවා. ඉරුක් හරි එක මොන වෙන්නේ. කටට දාන්න. ලිහන්සත් හරි. ඉරුක් හරි. ඔය කොටට ගන්න පුළුවන් අර මේ බෝතල් එක වතුර පාට කරලා දැම්මම කලර් සුගර් ගන්න පුළුවන් තියාගන්න. සූදානම්ද කට්ටිය පීතර ඉස්සරහින් ඉන්න. අන්න මම කියනවා අතින් අල්ලන්න බෑ. දෙහිගේ ඉදිරියෙන් අයින් අම්මලා තාත්තලා හැමෝම නැත්තම් බබාලා පිටමඩි. හරියට විශ්යන්න. දෙහිගේ තියාගන්න පිම බලන්න එපා. අනත්ත කමන්නේ. 2 3 මෙහි යන්න. ඔබට අපිට මේ කාලය වටිනවා ළමයින්ටත් මහන්සි අවුවත් එක්කලා ඔබ අපිට මේ අතින් අල්ලන්න ගිහින් හරියන්නේ නැහැ දෙහිගෙඩියේ සයෝ අපේ ගානේ එනි පණින්න ඉන්න ලොකු බබාලා ටික එන්න ඔව් මොණි පැණීමේ තරගයේදී ගේරු ළමයි වෙනමයි පිරිමි ළමයි වෙනමයි එනම අපිට පැත්තේ කවුද ඉස්සෙල්ලාම ගෝණිය පැනගෙන යන්නේ? දැන් ඔන්න ඉස්සන කයේ තරගෙන පොදු තරගේ පිටුක තමයි දින්නේ ඔන්න. එයා නැගලා කයමාරි පඩිය ගත්තා. නේද? පුංචි බටු ඇටයක් වගේ හිටියට එයා වේගෙන් නැග්ග ගහට. ඉස්සන ගහට. 2 3 game start. හැබැයි ඉතින් තාරවල ඉන්නේ නැට උතනේ තෑගි හම්බෙන්න ඕනේ පස්සේ ආවිත් අපේ තෑගි ළඟ නම් එපා. ටීචර් අපිට තෑගි දෙන්න. වැරදිලා එක්කෙනෙක් අම්මගේ අතින් ඔව්. අනිත් අය තෑගි ගන්නකොට ඉතින් බලගෙන ඉන්නේ. සම්බන්ධ වෙන්න නැතුව ඉඳලා. එහෙම නෙවෙන්නේ. හරි රුචිනී යන්න. ටීචර්ලට ආදරේ නම් පනින්න. 1
දා මගදීම තරගේ නිවාවටපත් කරා. හරි. ආයන්න සම්සිරේ කියලා යන
අම්මට වරිගන්න පෙරලේ හොඳේ වහගෙන
සූදානම් වෙන්න දැන්. අනේ තින්නේ දහම්. දැන් අපි තරගකරුවෙක් සූදානම් එරුකාමිස් බලාගෙන ඉන්නවා. කොයි වෙලාවෙ මේ තරගය ආරම්භ කරයිද කියලා උන්ට වෙලා. ඔව්. අපි සූදානම් දැන්. ඔන්න දහම් වෙනවා කනමුට්ටිය බෙදිලා. දරුවනේ ඉස්සරහින් හට යන්න එපා. ඒ පළුපාර වදී ඊට පස්සේ. හරි. අම්මලා සුට්ටක් කල්පනාවෙන් ඉන්නේ පොඩි එකනා ඉස්සරහට එනවාද කියලා. තව ඉස්සරහට එන්න. සහපතේ ඉස්සරහට එන්න. ඉස්සරහට එන්න. ගහන්න කියන්න එපා. යා හිතලා ගහපු දෙන්න. කෙවුරු දිනයක් ගන්න හරි. 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 අපියා ගන්න. එවන්න දෙපැත්තට යනවා විතර ටීචර් මෙහාට ගන්න යනවා තනියම එවන්න. ඔව්. ඒක කියන්න ඕනේ ගහන්න ආවිල්ල. හරි. අපියා ගන්න. මේ සර්වියත් දෙකක් ගත්තා නේද? එතකොට ටක් ගන්න දෙන්නේ කොලැන්ස් කරලා තියන්න පුළුවන්. එක්කනර උඩට අකුලක් කරගෙන ළඟට අතරිනකොට පොටලියක් දෙලා හයියනේ. පුතේ ඇවිල්ලා ගන්න මුට්ටියට. අපේ ඉතිපත් තීමත් ඇති දරුවේ. මේ ලස්සන නේවි එකේ කෙනෙක් ඇවිල්ලා නෙමෙයි සමි සේවය වරන්නකො. නේවි එකේ කෙනෙක් ඇවිල්ලා. වඩි වෙන්න. ඔව් නිෂ්ක පුතා සෝදානම් නිෂ්ක පුතා තරගේ විවාහ කළා. පිටපිටේ විවතට ගියා. ඔය දැන් එනවා නිෂික පුතා. ඔව් නිෂික එන්න පුතේ. ඉදිරියට මෙන්න. අයි. පාරයි ගන්න පුළුවන්. බුදුරු වරක් කරගන්නේ පුංචි ළමයි ඇස් දෙකකින් එන්න තියෙන්නේ අපිටත් හරි අමාරුයි. නෝ වංශක පුතා ආවා. ඔය වංශක. හැකට අවහිත වෙලා එනවා. ගන්න එපා. ඉදිරියට එන්න. ඔව් දීශ හසරට තමයි දැන් තරගයට විසිලා ඉන්නේ. ඔය අතර එන්න. මොන අතුර කරන්නේ අඳගෙන ඉන්නේ. මේ අවස්ථාවේ චමත්කතුවේ තමයි තරගෙට පිවිසලා ඉන්නේ. චමත්කා. චමත්කා. හරි. කාරුත් කනාමුට්ටිය මිනින් එතුම යයි වගේ මට පේන්නේ. සාධාරණ කරවලා ඉන්නවද? ඔව් සංගමයන්සන් ඔයාගේ වාරය. එයා නම් ගහනවා. එන්න මුනාල් පුතා එන්න. ගහන්න කියන්නේ නැතුව ඉමු අපි පොඩ්ඩක් ලං වුණාම කියමු. නැත්තම් ඔව්. ඔයා මුනාල් ඔන්නවා. අසල වෙන ඉන්න තැන. Oh,
ගහන්න සමක. සිනිති යන්න පුතේ. මේ අවස්ථාවේ පෙරපාසලේ ඉන්න පුඩාම තරගකාරයෙක් ඉස්සත් වෙලා ඉන්නවා සිනිති. මට හිතෙන්නේ මේ ලබා දීලා තියෙන උඩපට විස ගන්නවත් බැරි තත්ත්වයක් තියෙන්නේ. නමුත් එයා තරගෙට ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ඒක අගය කරන්න ඕනේ. ගාන පුතේ. ගාන පුතේ. තාරිනකෝනේ දරුවනේ ඔය දංගල තාරිනකෝ රමිනකොට වතරවල් සටරියට එන්න දාලා තියෙන්නේ. ඔව් මේ අවස්ථාවේ ආදිශිෂ්‍ය සිරුර ජීවිතේ තුන්වැනිලා ඉන්න තරගයට ප්‍රවිෂ්ඨ වෙන්න. ඔය අනන්ත අර පටන් ගත්තා එනවා ඉදිරියට. ඔව් ඒක එනවා. පාරේ කරා. එයාට පෙන්නුනා. මගදී ඔව් තව ආදිශිෂ්‍ය වෙනවා. ඔව්.
සීලාලි පුතේ ඉන්නවා. පොඩි සීලාලියා එයාගේ 2023 වර්ෂයට මේ මට පේන්නේ 20 වෙනස් කරලා තියෙනවා. අපිට පොතේ ප්‍රශ්නයක් වෙන්න දන්නේ නැහැ. බාවට හදිසි වැඩකට මට පේන්නේ ඒ වුණම නෑ. ඔව්. Baba, එන්න මේක දාන්න. කුමාර, එයා ෆොටෝ එකක් අඬන බස් යන්නේ මම. ආ? බලාගෙන එයාට දෙන්න අප්පුඩියක්. අපුඩියක් දෙන්න එයා ඉදිරිපත් කිරීම ඉදිරිපත් කළා. සබකෝලකින් නැතුව දැන් අපිට එනවා තව බෙර මයන්නේ. ඔව්. උඩ බෙර මාව කෙනෙක් කියන්න බලන්න නමයාගේ. ආයක තත්ත්වය තියාගන්න. තියා. කොයිද? ඒක නෑ ඒක පොලිස් මාමිලට ඕනේ ඒව නෑ. හරි කියන්න. දැන් ගත්තේ අන්ති. Baba, එන්න. කුමාර ගලවගෙන යන්නේ. ආයෙ කටේ තියාගන්න අපේ. මේක මෙහෙට දෙන්න අම්මට යන්කෝ. එයාට තුවක්කුවක් තමයි ගමනේ. තුවක්කුවක්. මේක වඩාගෙන යන්නේ නෑනේ කො වෙන්නේ මෙතනට. එහෙම තියනවා නේද? නෑ. එන්න තාත්ත පොල්ලේ කප්පුනේ එන්න කප්පුවා. ඔක්කොම පොල්ලේ යානවල් එපා දෙන්න බලලා මෙතන ඔක්කොම පොඩ්ඩක් ඉඳ දෙනවා නම් හොඳයි මාළු මාළු කියනවා මාළු මාළු නේද ලස්සන මාළු වෙලෙන් දෙන්නානේ තමයි Kakinan dasay patang parang malu orang ya. Malu malu. Ayo tahu ayo tahu. Malu malu mame. Malu 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 me dengina pumai surangani de malu genawa. Pendek, hari. Pelu, kamu dah. Satun balana, satun gira balana, pilih barang mana balana, api satun gira balana. Labai.
යන වට්ටිය අම්මමයි රසපල තුරු ගොඩයි එල කලින් විකුණ ගන්න මෙන්න ගෙනාවා වට්ටිය අම්මමයි රසපල තුරු ගොඩයි රසේදවලු ගොඩයි වේල පහින් විකුණ ගන්න මෙන්න ගෙනාවා පොඩි මොනලා එන්න පොඩි මහතුරු එන්න රසවත් මේලවලු ටික කාලා බලන්න මාන්සිද කොහෙද එළවලු අපි මේ ඔක්කොම ඇඳුම් ගලවන්න එපා ඒකට විතර ෆොටෝ එකක් ගන්න ඕනේ පොඩි ටීචර් කොටුවත් අතේ තියන් ඉන්නේ දැන් ඉන්න ළමයිව පලා ගන්න හරි අමාරු ඇති නේද පුතේ අමාරුද ළමයි දඟයිද වවන්නද දඟයිද ඔයාට පේනවා නේද එහා පැත්තේ පන්ති එහෙම කොමේනේ ළමයි දඟයි කියලා නේද ජවත් ගඩප්පුලිය ගන්න ළඟම ඉන්න ඇතන තියන්නේ මම මඩ ගෑවුවත් ගොවියා රජකමට සුදුසුයිනේ නේද? අප්පා. කොරළේ මහත්තයා මොහොන් පැලසේද කොහෙද? මම කොරළේ මහත්තයා. රාජකාරි මොනවද? මේ දවස්වල තියෙන රාජකාරි. ඡන්දයක් එහෙම කිට්ටු ඇතුලේ නේද? කොරළේ මහත්තයාට වැඩ ඇතුලේ නේද? තියෙනවා. ඇති නේද වෙනවද? දඬු කඳේ ගන්නක් තියෙනවා මොකද දඬු කඩේ ගන්න දෙනවා වැරදි අන්න පොඩියා මෙයාට තව කවුද?